පුතේ මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් විභාග කිට්ටු වෙන ගොඩක් අයට A level කිට්ටුයි O level කිට්ටුයි. ඒකට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ගොඩක් අයට මතක හිටින්නේ නැහැ කියන එක. ඔය මතක හිටින්නේ නැති කියන එක ඇත්තම කතන්දරේ. දැන් මේ වෙනකොට ඔයාලා ඉන්නේ ලොකු ස්ට්‍රෙස් එකක. ලොකු මානසික පීඩනයක තමයි ඔයාලා ඉන්නේ. මේ වෙලාවේ ඔයාලා දන්නේ නැති දේ තමයි ඔයාලට පාඩම් කරා කියලා ඔයගොල්ලෝ දන්නේ නැති. කියන්නේ ඔයාලා සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න ගත්තට පස්සේ ඒ සබ්ජෙක්ට් එක පාඩම් කරලා ඉවරද? මම ඒක කොච්චර පාඩම් කළාද? මේගොල්ලොන්ට ඒකේ අයිඩියා එකක් නෑ ඒ සම්බන්ධයෙන්. ඒ කියන්නේ කොන්ෆිඩන්ස් එකක් නෑ. මම දැන් පාඩම් කරලා ඉන්නේ හොඳට. මම දැන් මේ වෙන කොන්ෆිඩන්ස් එකක් නැතිකම තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒකට හේතුව තමයි ඔයාලා පාඩම් කලේ මොනවද කියන එක ඔයාලා දන්නේ නැති එක. පොඩි වැඩක් කරන්න. එතකොට ඔයාලට මේක හොඳට පැහැදිලි වෙනවා. ඔයා පාඩම් කරා කියන. ඔයාට කොන්ෆිඩන්ස් එකක් එනවා විභාගයට යද්දි. මම පාඩම් කරලා තමයි විභාගයට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලා හිතාගෙන ඉන්නේ අනේ මම පාඩම් කරලා නැතුවම විභාගයට යන්නේ. අන්න ඒකින්ද තමයි ඔයාලා මේ වෙලාවට ස්ට්‍රෙස් වෙන්නේ. කොහොමද ඒක හදාගන්න වෙන්නේ? මේ දවස්වල ඔයා O level වලට ලෑස්ති වෙන්නේ. ඒතර O level වල අපි එක සබ්ජෙක්ට් එකක් ගත්තොත් ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනේ පුතා ඔයාට අච්චු පොතක් තියෙනවා. එහෙම නැත්නම් ටීචර්ස් ගයිඩ් එකක් තියෙනවා. ඒකේ තියෙන විදිහට ඔයා හදා ගන්න ඕනේ ඉස්සෙල්ලම ප්‍රධාන මාතෘකාව ලියා ගන්න ඕනේ. ඊළඟට දෙවෙනියට මොකද කරන්නේ? ඒකේ අනුමාතෘකා ටික පිළිවෙලට දා ගන්න ඕනේ. ඒ විදිහටම හැම පාඩමක ප්‍රධාන මාතෘකාව සහ අනුමාතෘකා ටික විතරක් මෙහෙම ලියා ගන්න. ලියාගෙන ඉස්සෙල්ලම බලනවා මම මේ පාඩම කළාද කියලා. මේ කැලේ මම පාඩම් කරලා තිබ්බ නේද? එහෙමනම් හරියට දානවා. ඊළඟට අනුමාතෘකාවටත් හරියට දානවා. එතන ඔය පාඩම් කරලා තියෙන පාඩමකට සාමාන්‍යයෙන් අපි කියමු හරි 3ක් වැටිලා කියලා. කියන්නේ අනුමාතෘකාවකට හරි 3ක් වැටිලා නම් අපි ප්‍රධාන මාතෘකාවට අපි හරියට දාගන්නවා. හරියට දාලා තියන්නේ ඒක ඇතුලේ තියෙන අනුමාතෘකා 3ක් තුන් පාරක් විතර අපි බලලා. එතකොට තුන් පාරක් විතර හැම අනුමාතෘකාවකට මේ හරි 3 වැටුනහම ඔයාට කොන්ෆිඩන්ස් එකක් එනවා. මොකද්ද? මම පාඩම් කරලා කියලා තියෙනවා. අන්න ඒක ආවහම වඩ බය නැතුව ඉන්න එක්සෑම් එකේ ලියන්න පුළුවන්. ඒක මම කියන්නේ.